ආයිබෝන් කියන හැමෝටම අද අමුතුම අත්දැකීමක් දෙන්න යන්නේ මේක මේ කාලෙකින් ව්ලොග් එකක් YouTube එකට මම හිතන්නේ කාලෙකින් අප්ලෝඩ් කළා නෑ වීඩියෝ එක. මට මේක මේ අද කරන්න හිතුනේ මගේ යාළුවොත් එක්ක ඊයේ කෝල් එකක් ගහුවා මෙහෙමයි. ඒගොල්ලෝ ඉස්සෙල්ලා ගිහිල්ලා තිනවා මම දන්නේ නැහැ ඇත්තටම තන මේ පොඩි මවුන්ටන් ස්පේස් එකක් තියෙන පොඩි කියන්නේ view එක හොඳට තියෙන මකල්ස්ෆීල්ඩ් ටවුන් එකෙන් උඩට යන්න තියෙන තැනක්. ඉතින් බලමු මෙතෙන්ට ගිහිල්ලා මොනවද පෙන්වන්න පුළුවන් කියලා. So we're gonna go get some few bits here. We need it here. Yeah. Perfect. මෙතන මාතන්නේ ගොඩක් ෆේමස් වෙනවා මම කියන්නේ අවුරුදු 10ක් වෙනවා මෙහෙට ඇවිල්ලා තාම ගිහිල්ලා නැහැ. අපේ මේ ෂාන් අයලා ඒ ටවුන් එකේ තමයි ජීවත් වෙන්නේ. ඒගොල්ලෝ හැමදාම එක්ස්ප්ලෝර් කරලා දිනවා එදා ආපු දවස් ඉඳන් එනං ගිය දෙන්න. ඉතින් ඒ දෙන්න තමයි කියන්නේ හැමදාම මේ අර තියෙනවා මෙහෙම දැන් තියෙනවා මෙහෙම දැන් යම්මල්ලි කියලා. බලමු ඉතින් ගිහිල්ලා කොහොමද තන කියලා. My boy is looking forward to it? Yeah, we're looking soon. Oh, but yeah, it's Because we're going off. Yeah, it's 27 degrees already. Right, yeah. 27? Yeah. That was 34. I heard it's probably a little bit difficult to drive up, but I think the weather is good. Should be alright. So we will see. Go see and explore. We'll see the real people. Let's see it walking with people. Yeah. Yeah. ඇත්තටම මේක සුන්දර ගමන. මේ අපි ඉන්නේ මැන්චෙස්ටර් වල ඉඳන් සාමාන්‍ය විනාඩි 20ක විතර දුරින්. ඒකේ මේ පැත්තට මකල්ස්ෆීල්ඩ් කියන මේ ටවුන් එකට මම විනාඩි 15ක වගේ දුරක් තියෙන්නේ. ඉතින් ගමනාන්තය හරි සුන්දරයි බලන්න. ඉතින් මේ ඔහේ ජීවත් වුණා මේ වගේ පරිසරයකදී එන්න තියෙනවා කියන්නේ හරි ලස්සනයි. ඉතින් මේක මේ දැන් සමර් එක පටන් ගන්නවා ලබන සතියේ. සමර් එක වගේ තමයි දැන්. හරි සුන්දරයි. ඔය තියෙන වගේ ස්මෙලි සොක්ස් දෙක. What do you think about today, boys? It's beautiful, yeah? Yeah, it's really, really Lovely. very hot. පාස් කරන්නේ මකල්ස්ෆීල්ඩ් ටවුන් එක. මකල්ස්ෆීල්ඩ්. Yeah. මම දැකපු ලස්සනම පළාත තමයි මේ මකල්ස්ෆීල්ඩ් කියන්නේ. තියෙන ගොඩාක් දේවල් හැංගිච්ච දේවල් තියෙනවා. අපේ මේ ශානායිලා එහෙම නම් දන්න ඕනේ ගොඩක් දේවල් ඒගොල්ලෝ. මෙහි එක්ස්පීරියන්ස් එක ගොඩක් තියෙනවා ඒගොල්ලන්ට මෙහිද කාලයක් එක්ක. Manchester අපේ ලංකාවේ ඉන්න කට්ටිය තරහ මේකින් Manchester වලට ඩෝර වින්ස්ලෝ හැන්ෆෝඩ් නක්ස්ෆෝඩ් විටින්ජෝ ඔය සයිඩ් ඕල්ඩ් ට්‍රැෆර්ඩ් එතන මේ නෝර්ත් මැන්චෙස්ටර් සයිඩ් එකේ තියෙන ගොඩක් එක්ස්ප්ලෝර් කරන්න දැන් ඔෆිෂියලි දැන් ඔන්න පාස් කරා මකල්ස්ෆීල්ඩ් ටවුන් එකට යන රවුන්ඩ් අබවුට් එක. දැන් අපි යන්නේ බක්ස්ටන් පැත්තට. බක්ස්ටන් ලේක්
එතකොට ගොඩක් අජුලට යන්න පුළුවන්. මේ වෙදර් එකට ඉතින් ගොඩක් මේ අය ගොඩක් එළියට බහැලා ඉන්නේ. 27යි කියන්නේ උෂ්ණත්වය මේ අය විශේෂයෙන් මේ සුදු කට්ටිය යාලගේ උපරිමයෙන්ම ගන්නවා. ඉතින් කාලෙකට නෙන්නේ. අනිත් එක මේක මේ අවුරුද්ද ගොඩක් පහ වුණා මේ සමර් එකට. ඊ අවුරුද්දේ මට මතකයි අපි මාර්තු වල ඉඳන් පටන් ගත්තේ සමර් එක. I think මේ පැත්තෙන් කොම්ගල්ටන් වලට බර්මින්ග්හෑම් වලට ගියා කි. මේ රෝඩ් සයිඩ් එකක් තියෙනවා කොහෙන් ගියා ඔය පැත්තකට හරි ඒ කියන්නේ ලොස්ට් වෙන්න කනෙක්ට් වෙනවා ඔය පැත්තකට. විනාඩි 5න් ශ්‍රීලංකාව ගෙදර. Niven, Yeah. we have a little experience here, remember? Yeah, sorry, remember me We have just the lecture living here, yeah? Remember? Yeah, so Hari we ni dia parked urut. at the end, didn't we? Yeah, urut mage car එක accident වෙනවා මෙතන. Yeah, we got. It We just. was a nightmare, yeah? Huh? It was a hell of an experience, remember? Yeah, that was the worst experience ever. I know. But where you were very confident, you spoke to the police. Yeah, it was I was mad at the police. I was so damn mad at the police. I was like, I was crying so bad. Remember, I was crying so bad trying to open it. it was an accident, okay? It was okay, yeah? Yeah. Everything all right. Brilliant. So we almost Sri Lanka house. It was just accident. Yeah, but if our car was burning, we'd be dead already. Luckily, we went out of the car. The car will ඊ පලාතක නෙවෙයි යන්න ඕනේ. ඔව්. ඒ පැත්තෙම තමයි අපි මොකද සැරයක්. යන්න ඊ නැති පැත්තකට යන්න ඕනේ. ඊ පැත්ත නැති වෙන පැත්තකට දිගු කොහේ හරි. ඒක. බලපන්. where we can now. Supercalifragilisticexpialidocious. Look how we high. And where we're going. What do you think, boys? In your Is it ලස්සනයි? It's in your imagination. Niven. No, no. Sanu, Yes. what do you yes. think? It's really good. Is it ලස්සනයි? Yeah? Yes. Is it better than Sri Lanka? No. Oh no. මාමා කියන්නේ මේ අපේ ලොකු කෙනා ඉන්නව නේද? නැන්දේ. ලංකාවට මොනවා හරි කියලා මම බයිනව නේද? මට වචනයක් කියන්න දෙන්න යන්නේ. Nobody can test me ඒ කාර against Sri Lanka. Sri Lanka. ඥානවලින් ඇවිල්ලා පෙරේද පළමුදා තිබ්බා ඉන්ටර්නැෂනල් ඩේ එක. දෙන්නට අන්දර ඇව්වේ ආර්ය ෂූට් එක. ආර්ය ෂූට් එක අන්දර ඇව්වා. මම දැක්ක වීඩියෝස් මේ. මේ ටීචර් කිව්වා ෂර්ට් එක ගලවලම නැහැ. වෙනම එකක් දාලා ඇව්වා මේ අන්දන්න කියලා මේ ඇඳුමට යටින්. ඒක ගලවලම නැහැ. About 10 meters. Look at this boy. I know, that's about 10 meters down. I'm so happy we decided to come here today. You realize this is 10 meters down? This is. It's beautiful. Yes, beautiful Absolutely. as 10. Like the 10 meters. කොහෙ ගියා ශාන්නයර කතා කරලා කිව්වම දන්නෝ මල්ලි කොහෙද යන්නේ කියලා. උදත් තියෙන ඒක තමයි අර මෙහෙට ඇවිල්ලා කාලයක් එනවනේ. Fire! හැමදේම කොහෙ ගියත් මෙයාලා කාලා දාන්නේ. අපේ මේ දන උදේ විතරක මම ස්පයිසි වින්
බඩු ටිකක් දාගෙන ආවා. Why are you එතන wasting තමයි යන water? පාක් කරා කාර එක. Yeah. වත් ලස්සන. We're gonna have no more water. Yeah. We'd be so dead, wouldn't we? We'd be fucked. I don't know if I run. බලන්න. Cheers. අපි ඉන්නේ බක්ස්ටන් දැන් තාමනේ නේ. මකස් ෆෝල්ඩ් එකෙන් ඇවිල්ලා බක්ස්ටන්. It's nice. යන්නේ මෙතෙන්ට විතරයි එන්න පුළුවන්. ගිහලා මෙහෙමයි. ජීවංකය යනවා කොතෙන්ද යන්න පුළුවන්. කට්ටියට කොතනින්ද? අරු දිවි ලෝකයට ආවා. ඒකට මේ ළමයිනුත් නෑ. ඔව් නේ. මිනිස්සු හරි ගෙනත් දෙන්න ඕනේ ඒවා. Very nice. අද අපේ ගමනාන්තය මෙතනින් නතර කරන්න වෙනවා. හේතුව අමාරු යන්න උර හේතුව අපේ ශිවංකයියාගේ නංගිගේ මේ කකුල දැම්ම වෙලා ඇන්කල් එකේ බ්‍රොක් කරලා දැන් මාස දෙකක් විතර වෙනවා ඉතින්. මෙතන තියෙන තැන පොඩි අයට පොඩ්ඩක් සෙල්ලම් කරන්න. ලස්සනයි තාම හොට්. තන දන්නවනේ දැන් ආය ආවම කට්ටියත් එක්ක මෙතන එන්ජොයි කරනවා. ඒක තිබිච්ච කාර්ය මේ මෙතන I sat down. I'm on the floor. Oh, no way. Why are there so many of them? Guys, chill out. It's just food. They're only. තමයි අද ගමනාන්තය. පොඩි එක ගාන තියෙන පොඩි ස්ටැක් කරගෙන සම්පූර්ණ ගාන. Boys! Come on! Say cheese! Look, we all enjoying here. So definitely we're gonna come back here. It's up there. Chennai එක වුණාගේ මේක පීක් ඩිස්ට්‍රික්ට් එකම ඇති වෙන්නේ කියලා නේ. ඇත්තටම දේශගුණය ලංකාවේදී අඹේවල වගේ පැත්ත වගේ. Yeah. Yeah. Hold hand, mate. Hey, अभी सनसेट टेक करा हुआ है इंग्लैंड अस्तर beautiful. You see it's going down. Oh yeah, we're going up, yeah. You guys come this way. This way, actually. Wrong direction. Wrong direction. Dad, follow me. I will. Sanai, we gotta come back definitely.
Another day. ඇත්තරම ලස්සනයි. අහම්බෙන් ආපු හොයාගත්ත තැනක්. මකස් ෆුඩින් බක්ෂන්ට වලයිලා බක්ෂන් හා ලීක් වලට ඇවිල්ලා මෙතන තියෙනවා පොඩි වෝටර්ෆෝල් එකක්. එතනට පියාගන්න බැරි නම් හේතුව අපි සන්නයගේ ඒ වයිෆ් පොඩි ඉන්ජර් එකක් කවුල් එකේ ඉතින් අපි ටයිම් ගන්න ඕන ප්‍රමාණය ඒකට ලෝකෙ පොදු දාගන්න බැහැ නමුත් මේ ළමයිට දෙනවා පුළුවන් දීපරි මේ වටපිටාව යන්න පුළුවන් තැන් තියෙනවා ඒ ටිකේ යනවා පොඩි අයට මේක සුන්දර දසනක් එංගලන්තේ ඉන්න අන්න අපිටත් තියෙනවා සන්සෙට් එක බලන්න පුළුවන් විදියක් ලස්සනයි පොඩි ඇඩ්වෙන්චර් එකක් තමයි ඒ වුණාට very nice එහෙනම් හැමෝටම බයි කියනවා බලාපොරොත්තු වෙන හැම වීකෙන්ඩ් එකකම රෝඩ් ට්‍රිප් වීඩියෝ එකක් දාන්න ඉතින් සබ්ස්ක්‍රයිබ් කරන්න මේ සපෝට් එකක් දෙන්න channel එකට busy life එකත් එක්ක ඉතින් වීඩියෝ එකක් දාන්න බැරුණ කාලෙකින් ඉතින් මේක ඉස්සරහට අරන් යන්න බලාපොරොත්තුවක් තියෙනවා මේ තියෙන හිතකලා මේ ලයිෆ් රටාවත් එක්ක මෙහි වැඩත් එක්ක ළමයිත් ෆැමිලිත් එක්ක ඉතින් මේ වගේ දෙයක් ලොකු දෙයක් එහෙනම් ජය වේවා Boys, look at them.